දිනූ කටහඬේ මధుර සන්දනියෙන් ජගත් පැසසුම් ලබන්නට ඇයට අද හැකියාව ලැබුණා. ඒ පිනිරූ සම්මානයෙන් ඇය දෙවන වතාවටත් පිදුම් ලැබීම. මම හිතන්නේ මේක විශේෂ අවස්ථාවක්. මොකද ඇය අද පිනිරූ සම්මානයෙන් පිදුම් ලැබුවේ දෙවනි වතාවට. ඔබට මොකද හිතෙන්නේ? චරිතාංග හඬ කැවීම් ශිල්පිනියක්. හරි දක්ෂ කටහඬක් තියෙනවා. මම ඇත්තට පෞද්ගලිකව වාස කරපු කටහඬක්. ඉතින් මටම සතුටුයි නාංගිගේ වොයිස් කට් එකක් අද මෙහෙම ගන්න ලැබීම එක ගැන. මොකද අපි කලා ශ්‍රේෂ්ඨයේ ඉන්නකොට නිහතමානී වෙන්න ඕනනේ. අපි අගේ යන්න ඕනේ. අපිට කෙනෙක්ව අගේ යන්න බැරි නම් අපේ කලා හිතේ වැඩක් නැහැ. ඉතින් මං හිතන්නේ දක්ෂ චරිතාංග හඬ කැවීම් ශිල්පිනියක්. ඉතින් අපි ආදරයට කියන්නේ ඔස්කා කියලා. ඉතින් අද ඇය සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා. දිලිනි සෙව්වන්දි. ඇත්තටම කිව්වොත් ඔස්කා කියන නමින්ම තමයි මම දන්නේ අයව. ඉතින් ඔබට මොකද හිතෙන්නේ මේ ලැබපු සම්මානය ගැන? ඒක අවුරුද්දේ පින්රෝ අවෝඩ් එකේදී දක්ෂතම හඬ කැවීම් ශිල්පිනිය විදිහට එදා පළවෙනි වතාව දැනිච්ච මේ අවුරුද්දෙත් මම දක්ෂතම හඬ කැවීම් ශිල්පිනිය විදිහට අවෝඩ් එකෙන් ලැබුවා. මට ඒ ගැන තියෙන නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම ඉන්න ප්‍රොඩක්ෂන් හැමෝටම මට හැම අතින් උදව් කරන හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද ඒගොල්ලන්ගේ මගේ හැම අඩුපාඩුවක්ම මේක වැරදිවා මේක මෙහෙම හදන්න කියලා හැම එකක්ම මගේ හදනවා. වොයිස් එකේ ඉඳන් මේ වොයිස් එක හරි නෑ මේක කරන්න ඩෙවලොප් වෙන හැටි හැම එකක්ම දෙනවා. එයාලා කියලා දෙනවා. ඉතින් ඒ හින්දා තමයි අද මම අවෝඩ් එකක් ගත්තේ. ඉතින් දෙවෙනි වතාවටත් දක්ෂතම හඬ කැවීම් ශිල්පිනිය වෙන්න උනා නම් උනේ ඒ සහයෝගයේ සපෝට් එක හින්දා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉදිරියටත් මගේ උපරිමය මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙයි. thank you. ශබ්දේ හා අර්ථයේ මනා සංකලනයත් එක්ක තව තවත් හඬ කැවීම් ශාස්ත්‍රයේ ඉහළටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ආදරණීය ඔස්කා නංගි ඔයාට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.